ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය මේ වෙන විට අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ශ්‍රී ලාංකික දිනය ලෙස දෙසැම්බර් මාස නම් කරමින් ඒ සම්බන්ධ සාකච්ඡා කිරීමට දෙමළ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, ඒ වගේම අර්ජුනා ස්වාධීන මේ කට්ටිය ගෙන්නලා සාකච්ඡා පවත්වනවා. මේ ශ්‍රී ලංකා දිනය කියන වචනය දිනය කියන දවස යොමු කරන්නට මේ මෙන විට ලහිලහියේ සූදානම් වන්නේ ඇයි? මේ ශ්‍රී ලංකා දිනය යනුවෙන් සාකච්ඡා කිරීමේදී විපක්ෂ නායකතුමා එවැගේම විපක්ෂයේ කණ්ඩායම් වෙනත් දේශපාලන පක්ෂ නායකයන් ගෙන්වලා සාකච්ඡා කරන්න ජනාධිපතිතුමාට අමතක වුණාද? මොකක්ද මේ දෙසැම්බර් මාසයට යන ශ්‍රී ලංකා දින ශ්‍රී ලාංකික දිනය? දැන් ජාතිවාදී දේශපාලන පක්ෂ ඔක්කොම ගෙන්නලා සාකච්ඡා කරමින් යනවා. ඒ වගේම තමයි මේ ශ්‍රී ලාංකික දිනය ලෙස නම් කරන්න ඕන කුරු ත්‍රස්තවාදී දශක 3ක ත්‍රස්තවාදී ව්‍යසනයක් අවසන් කරපු ඒ දින ශ්‍රී ලාංකික දිනයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ජනාධිපතිතුමනි සුද්දා අපිට දුන්නානේ 40 ගණන් වල නිදහස. අන්න ඒක නිදහස් දින සැමරුම් නැතුව ශ්‍රී ලාංකික දිනය ලෙස නම් කරන්න පුළුවන්. ඉන්දියාවේ අද වෙන විට ඉන්දියන් දවස ඒ කියන්නේ ඉන්දියන් ඩේ අගෝස්තු මාසයේ 15 වෙනිදා තියෙනවා. ඒගොල්ලන් කියන්නේ සුද්දාගේ නිදහස් කරපු දවස නේදා තියෙන්නේ ඉන්දියන් ඩේ. ශ්‍රී ලංකාවටත් ශ්‍රී ලාංකික දිනය වශයෙන් නම් කරන්න පුළුවන්. එක්ක සුද්දා අපිට නිදහස් කරලා ගිය දිනය, එහෙමත් නැත්නම් මේ දශක 3ක කුරු ත්‍රස්තවාදී ව්‍යසනයෙන් රට බේරාගත් දිනය. මේ දිනය අවශ්‍ය වෙන්නේ ඒකටයි. නමුත් මේ මෙච්චර රටේ ප්‍රශ්න තියෙද්දී, රටේ ආර්ථික ප්‍රශ්න තියෙද්දී මේ ශ්‍රී ලාංකික දිනයක් අවශ්‍ය වෙන්නේ කාටද? ජනාධිපතිතුමාටද? රටේ ජනතාවටද? එහෙම නැත්නම් වත්මන් රජයේ 159 දෙනාට කියන එක අපිට අහන්න කැමතියි.